ඇත්තටම ඔබට කලින් මේ අපේ වාදක මණ්ඩලයට ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ ඊටාම බැරෑරුම් ගීතයක් අපේ සිංහල සංගීතයේ චිත්‍රපටි සංගීතයේ දිගම වෙලාවක් වාදනය වෙන ගීතය තමයි මේ සත් සමුද්‍ර චිත්‍රපටයේ සෝමදාස ඇල්විටිකල ශූරින්ගේ ඊටාම සම්භාව්‍ය අතිශය සම්භාව්‍ය නිර්මාණයක්. මම හිතනවා නුවන් ඔබ විශාල අභියෝගයක් ඔබ බාරගත්තේ. ඒ අභියෝගය 80%ක් වගේ මට කියන්න පුළුවන්. ඔබ ඒ අභියෝගය දෙන්න කියලා. තවත් සුළු සුළු අඩුපාඩුකම් තිබුණත් ඔබ මේ ගීතය ඉතාම සාර්ථක ලෙස ගායනා කරුවා. මම ඔබට ජය ප්‍රාර්ථනා කරනවා. නුවන් ඔබ තෝරාගත් ගීතය මම හිතන්නේ හුඟක්ම සංගීතයට තැනක් දීපු ගීතයක් හැටියටයි මම දකින්නේ. හැබැයි මම හිතනවා සංගීතවත් කරපු අපේ සංගීත කණ්ඩායමේ ලොකු උත්සාහයකින් ඒ ගීතය සාර්ථක කරගන්න උත්සාහ කරා. ඔවුන් සාර්ථකයි අතින්. නමුත් ඔබගේ ගායනය ගත මම හිතනවා ඔබට වාසනාව තියෙනවා නුවන් 60 දශකයේ ඔබට ගැළපෙන ගීතයක් ඔබට තෝරා ගන්න. මම හිතනවා ඔබගේ කටහඬට ඉතාමත් ගැළපෙන ගීතයක් ඔබට ජය ප්‍රාර්ථනා කරනවා ඉදිරියට යන්න. මම හිතන්නේ නුවන් ඔබ මේ ගායනා කරපු ගීතය මේ රියැලිටි ෂෝ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ගායනා කරුණේ ආධුනික ගායකෙක් අතින් මේ ගීතය. මේ ගීතය මෙතෙක් නොගැයුණු හේතුව තමයි මෙහි සංගීතය. මේ ගීතයට උචිත සංගීතය සපයන්න මම හිතන්නේ අතුල අධිකාරී ප්‍රමුඛ වාදක මණ්ඩලය ඔබට අනගි සහයක් අද ලබා දුන්නා. ඉතින් එම ගීතයත් සමගම ඔබට මම හිතන්නේ 100%ක්ම ඔබගේ හැකියාවත් සමග ඉදිරිපත් කරන්නට ලැබුණා කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් මම කැමති මේ අවස්ථාවේ මම හිතන්නේ අපි විනාඩියක් ගත කරාට කමක් නැහැ මේ ශිල්පීන් වෙන වෙනම හඳුන්වා දෙන්න. අතුල අධිකාරී සින්තසයිසර් වාදනය කරනවා. හොඳ අත්පොල්සන් ආදර දෙන්න. ඒ වගේම කාංචන පියානෝ වාදනය කරනවා. ඒ වගේම වයලින් වාදනය කරනවා රුක්ෂාන්. ඊට පස්සේ බටනලාව සහ සැක්සෆෝනින් ඔබට සහාය වෙනවා විශ්ව. හොඳත් පොල්සන්. ඒ වගේම පිටිපස්සෙන් ඉඳගෙන තබ්ලා, කොංගෝ, බොංගෝ, පර්කෂන් ඕනම සංගීත භාණ්ඩයක් වාදනය කරනවා අපේ ගයනාත් මල්ලි. ඊට පස්සේ මේ ඉස්සරහ පෙළේ ඉන්නවා গিitar වාදකින් තුදෙනෙක්. තිලක් ඩයස් කියලා කියන්නේ අපේ ලංකාවේ ඉන්න දක්ෂතම බේස් ගිටාර් වාදක අවිවාදයකින් යුතුව පෙරේ පිළිගන්න සිටිනවා. ඊට පස්සේ ලසන්ත ලීඩ් ගිටාර් වාදකින්, වගේම නාලක රිද්ම් ගිටාර් වාදනයෙන්, ඒ වගේම අර කූඩුව ඇතුලේ ඉන්න පුංචි කොල්ලා තමයි හර්ෂාන් අපේ ගාල්ලගේගේ ආදරණීය පුත්‍රයා. හොඳයි මේ හැමෝටම අපි හොඳ අත්පොල්සන් ආදරයක් දෙමු මේ සංගීත වැඩසටහන දෙන ආලෝකයේ වෙනුවෙන්. ඒ වගේම මේ සංගීතය ඔබට බෙදා දෙන්න ශබ්ද විකාශන ඒ කියන්නේ ශබ්ද පරිපාලනයෙන් සහාය වෙනවා අපේ දක්ෂ ලංකාවේ ඉන්න ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයෙක්. ඔහුගේ සහයත් ඇත්තටම ඔබට ඉතාමත් වටිනවා මේ අවස්ථාවේදී. අපි ආදරෙන් ඔහුවත් මතක් කරමු පුෂ්ප කුමාර බටංගල. හොඳත් ප්‍රශ්නාද දෙන්න. බොහොම ස්තුතියි ඔබට හෙට රාත්‍රියේදී ඉදිරියට යන්නට වාසනාව ශක්තිය ධෛර්යය වගේම සහයෝගයේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නුවන් මාර්සිංහ විශ්වමණ්ඩලේ කිව්වත් වගේ අපේ සංගීත කණ්ඩායම ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා ඔබට මේ ගීතයට. අපි බලමු අපේ රංජිත් එදිරිසිංහ මහත්මයාගෙන් අහලා ගීතය ගැන ඔබට යමක් කියන්න අනිවාර්යෙන්ම ඇති. ඔවමිල මොනවා කියලා කියන්නද කියන දේවල් සියල්ලම අපේ විනිසුරුවන් දෙදෙනා කිව්වා. මේක 1967 දෙවෙනි මාසේ 10 වෙනිදා තිරගත වූ චිත්‍රපටයක්. ආචාර්ය සෙරී ගුණසිංහ මහත්මයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. ඇල්විටිකල මහත්මයා සංගීත අධ්‍යක්ෂණය කරමින් ෆිල්ම්ෆෙයාර් සම්මානයක් දිනාගත්තා. මම හැවුවා මේ තරම් මේ සම්මානය ලැබුවා මේ කියලා. මට නෙමෙයි හිමි වෙන්නට ඕනේ කිව්වා. මේ රොක්සාමි තමයි කිව්වා වයලින්ස් 12ක් දැම්මයි කිව්වා මේකට. රොක්සාමි මහත්තයා. ඊට පස්සේ මේකේ වාදක මණ්ඩල හිටියා කියලා 24ක්. නමුත් අතුල අධිකාරිගේ මම මේ බැලුවේ 9 දෙනා ඉන්නේ. ඒ තරමට තාක්ෂණයේ හොඳයි. අතුල අධිකාරී පුදුම සංගීතයක් මේකට සහාය දුන්නා. ඒ වගේමයි
අපේ මේ මල්ලි මේ ගීතය ගායනා කෙරුවා පුදුමයි. ඇත්ත වශයෙන්ම මම ආඩම්බර වෙනවා. අමරදේවත් මේ වගේ රාත්‍රියක තමයි මේක සත්සමුදුර චිත්‍රපටයට පරිගත කරලා තියෙන්නේ. ඉතින් අමරදේ වගේමයි මේ මල්ලි හොඳට ගායනා කළා. එච්චරයි මට කියන්න තියෙන්නේ. කොහොමද? රයිනුවන් මාරසිංහ දැන් ඔබේ අවස්ථාව. ඉතින් මගේ අද අංකය අංක 16 සියලුම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මාව ඊළඟ වටේටත් වැඩි SMS ප්‍රමාණයක් ලබා දීලා ඉදිරියට අරන් යන්න කියලා DDS හිස්තැනක් අංක 16 යොදා 99.2ට හැකිතරම් SMS කරලා මාව ඉදිරියට අරන් යන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අනිවාර්යෙන්ම DD හිස්තැනක් අංක 16 යොදා 99.2ට SMS කරොත් අනිවාර්යෙන්ම නුවන් මාරසිංහගෙන් තව ඉදිරියටත් මේ වගේ රසවත් ගීත අහන්නට ඔබට හැකියාව ලැබේවි. ඉතින් අපි බලමු හෙට රාත්‍රියේදී මාරසිංහගේ තීරණය එහෙම නැත්නම් ඔබ ලබා දෙන තීරණය කුමක් වේවිද කියලා. සුබතර නුවන්.